ආයුබෝවන් අද අපි අපේ සිංහල පාඩමේ 10 ශ්‍රේණියේ දරුවන්ට සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දීම සඳහා සූදානම් වෙන දරුවන්ට 10 ශ්‍රේණියේදී ඉගෙන ගන්න සිංහල සාහිත්‍ය සංග්‍රහය පොතේ පළවෙනි එකේ තමයි සතර කම්මන්ත්‍රණය. සතර කම්මන්ත්‍රණය පාඩම උපුටාගත්තේ 550 ජාතක පොතේ ඇතුළත් උම්මග්ග ජාතකය. උම්මග්ග ජාතකය තමයි 550 ජාතක පොතේ තියෙන දීර්ඝතම ජාතක කතාව. මේ ජාතක කතාව පිළිබඳ කතා කරන්න කලින් මම ඔයාලට පොඩි විස්තරයක් කරන්නම්. ජාතක කතා අපට ලැබිච්ච විදිහ පිළිබඳව. ඊට කලින් ජාතක කතා කියන්නේ මොකද්ද? ජාතක කියන වචනේ තේරුම කුමක්ද? ඒ ගැන පොඩි විස්තරයක් කරලා ඊට පස්සේ අදාළ පාඩමට අදාළව ඒ විස්තරය මම ඔබට පැහැදිලි කරන්නම්. ඉස්සෙල්ලාම අපි ජාතක කතා කියන්නේ මොනවද කියලා හඳුනා ගමු. ජාතක කියන වචනේ තේරුම තමයි උපන් කතා. උපන් කතා. කවුරු ඉපදිච්ච කතාවද? ජාතක කතා වල අන්තර්ගත වෙලා තියෙන්නේ අපේ බුදුරජාණන් වහන්සේ එහෙම නැත්නම් සිද්ධාර්ථ බෝධිසත්වයෝ ඉහත ආත්මවල ඉපදිච්ච කතා. ඉහත ආත්මවල ඉපදිච්ච කතා. එතකොට කොහොමද මේවා මේ දේශනා කළේ බුදුහාමුදුරුවෝ? සාමාන්‍යයෙන් ජාතක කතාවක් දේශනා කරන්නේ යම්කිසි වර්තමාන සිද්ධියක් පසුබිම් කොටගෙන වර්තමාන සිද්ධියක් මුල් කොටගෙන ඒකත් එක්ක බැඳිච්ච අතීත කතාව තමයි ජාතක කතාව කියලා කියන්නේ. උදාහරණයක් මම ඔයාලට කියන්නම්. දේවදත්ත හාමුදුරුවෝ ගැන දන්නවනේ. දේවදත්ත කියන්නේ බුදුහාමුදුරන්ගේ මස්සිනා. දේවදත්ත හාමුදුරුවෝ නැත්නම් දේවදත්ත කුමාරයා පැවිදි වෙලා එයාගේ කල්පනාව තිබුණේ බුදුහාමුදුරුවෝ මරලා බුදු වෙන්න. දේවදත්ත කුමාරයයි අජාසත් කුමාරයයි ඉගෙන ගත්තේ එකට. ඉගෙනගෙන ඉවරලා ඒ දෙන්න එන ගමන් කතා වෙනවා. දේවදත්ත කුමාරයා අජාසත් කුමාරයාට කියනවා ඔයා ගිහිල්ලා තාත්තා මරලා රජ වෙන්න. මම ගිහිල්ලා බුදුහාමුදුරුවෝ මරලා බුදු වෙන්න. දැන් මේ විදිහට කතා කරගෙන තමයි දේවදත්ත කුමාරයා ඇවිල්ලා බුදුහාමුදුරුවෝ ළඟ පැවිදි වෙන්නේ. බුදුහාමුදුරුවෝ ළඟ පැවිදිලා දැන් ඔහු උත්සාහ කරන්නේ බුදුහාමුදුරුවෝ මරන්න. ඒ සඳහා ඔහු විවිධ උපක්‍රම යොදනවා. ඒ උපක්‍රම අතර ඔබ අහලා තියෙනවා, ඔබ ඉගෙනගෙන තියෙනවා. දුනුවායෝ යොදවලා ඒගොල්ලන්ට අල්ලස් දීලා දුනුවායෝ ලව්වා බුදුහාමුදුරුවන්ට ඊතල වලින් විදලා මරන්න. හැබැයි ඒක උත්සාහය සාර්ථක වෙන්නේ ඊතල වලින් විදින්න ගිය කට්ටිය බුදුහාමුදුරුවන්ගෙන් බණ අහලා පැවිදි වෙනවා. ඊට පස්සේ ඔහු මොකද කළේ? බුදුහාමුදුරුවෝ සක්මන් කරන ගිජ්ජකූට පර්වතයේ පාමුල සක්මන් කරනවා. ගිජ්ජකූට පර්වතයේ මුදුනට නැගලා බුදුහාමුදුරුවන්ගේ සිරසට ගලක් පෙරළුවා. ඒ අවස්ථාවේදීත් බුදුහාමුදුරුවන්ව මරන්නට උඩ පුළුවන්කමක් ලැබුණේ නැහැ. ඔබ අහලා තියෙනවා ගල් පතුරක් ගැලවිලා බුදුහාමුදුරුවන්ගේ සිරිපතුලේ වැදිලා ලේ ආවා. ඒ නිසා ආනන්තරී පාප කර්මයක් ඔහු කරගත්තා. බුදුන්ගේ ලේස ලැබීම කියන ආනන්තරී පාප කර්මය. ඒක සාර්ථක වුණෙත් නැහැ. මේ කාල සීමාව වෙන විට අජාසත් කුමාරයා බිම්බිසාර රජුගේ පුතා ඔහු තාත්තව මරලා රජ වෙලා හිටියේ. මේ කාල සීමාවේදී ඔහු දේවදත්ත හාමුදුරුවෝ අජාසත් රජුගේ ඇත්ගාලේ ඉන්න ඇත්ගොව්වන්ට අල්ලස් දීලා නාලාගිරි ඇතා බුදුහාමුදුරුවෝ ඉදිරියට යවලා බුදුහාමුදුරුවෝ ඝාතනය කරන්න තමයි ඊළඟ උත්සාහය වුණේ. නමුත් ඒකත් බුදුහාමුදුරන්ගේ මෛත්‍රී ගුණය නිසා නාලාගිරි ඇතා දමනය වුණා. දැන් මේ වගේ වර්තමාන සිද්ධීන් ඒ බුදුහාමුදුරන්ගේ ජීවමාන කාලයේ සිදුවෙන විට ධර්මශාලාවට රැස් වෙන භික්ෂුන් වහන්සේලා කතා වෙනවා මේ දේවදත්ත පෞකාර හාමුදුරුවෝ බුදුහාමුදුරුවොත් එක්ක තියෙන මේ තරම් තරහ මොකද්ද කියලා. දැන් බුදුහාමුදුරුවෝ ධම්සභා මණ්ඩපයට වඩින්න කලින් භික්ෂුන් වහන්සේලා රැස් වෙලා මේ ගැන කතා වෙනවා. බලපංකෝ මේ පෞකාර හාමුදුරුවෝ බුදුහාමුදුරුවොත් එක්ක තියෙන මේ තරහ මොකද්ද දන්නේ නැහැ. මේ ආදී වශයෙන් කතා කරනකොට බුදුහාමුදුරුවෝ එතෙන්ට වඩිනවා. බුදුහාමුදුරුවෝ වැඩම කරලා අහනවා මහණෙනි මං ඉන්න කලින් උඹලා මොනවද කතා කර හිටියේ? එතකොට ඒගොල්ලෝ කියනවා අපි මේ ඉත්ති කතා, යාන කතා, චෝර කතා, නේ කාන්තාවන් ගැන මොකද සොරු ගැන ආර්මේ මේ අපි කතා කර හිටියේ. අපි කතා කර හිටියේ මේ දේවදත්ත පෞකාර හාමුදුරුවෝ ඔබ වහන්සේත් එක්ක තියෙන තරහ මොකද්ද? මේ වෛරය මොකද්ද කියලායි කතා කර හිටියේ. ඒතර බුදුහාමුදුරුවෝ කියනවා ඕකා දැන් විතරක් නෙමෙයි ඉස්සරත් මට ඔය හතුරුකම්මයි කළේ.
එතකොට අර හාමුදුරුවෝ කියනවා දේවදත්ත හාමුදුරුවෝ දැන් නම් ඔබ වහන්සේට හතුරුකම් කරන ආකාරය අපි දැක්කා. හැබැයි අතීතයේ කොහොමද ඔබ වහන්සේට හතුරුකම් කළේ? අන්න ඒ වර්තමාන සිද්ධිය පදනම් කරගෙන ඒකත් එක්ක බැඳලා තියෙන අතීත කතාව තමයි බුදුහාමුදුරුවෝ දේශනා කළේ. ආන්‍යවට තමයි අපි කියන්නේ ජාතක කතා කියලා. මෙන්න මේ ජාතක කතා අපිට ලැබුණේ කොහොමද? ඒ කාලේ ඉන්දියාවේ මුඛ පරම්පරාවෙන් කටපාඩම් කරලා ඉදිරියට ගෙන ආපු ජාතක කතා අපිට අහන්න ලැබුණේ මහින්දාගමනයෙන් පස්සේ. මිහිඳුහාමුදුරුවෝ ලංකාවට වැඩම කළා, බුදුදහම රැගෙන ආවා. ඒ කාල සීමාවේ තමයි මේ ජාතක කතා පිළිබඳ කතිකාවතක් ඇති වුණේ. මේ කියන ජාතක කතාවක තියෙන ප්‍රධාන ලක්ෂණ තුනක්. එකක් තමයි වර්තමාන කතාව. අර මම කිව්ව જાතියේ වර්තමාන කතාවක් තියෙනවා. ඊට පස්සේ අතීත කතාවක් තියෙනවා. ඒ වර්තමාන සිද්ධියත් එක්ක සම්බන්ධ වෙලා තියෙන අතීත කතාවක් තියෙනවා. ඊගාවට තියෙනවා සමෝදානීය කියලා ලක්ෂණයක්. ඒ කියන්නේ අතීතයයි වර්තමානයයි ගලපනවා. අතීතයේ අහවලා තමයි වර්තමානයේ ආනන්ද හාමුදුරුවෝ. අතීතයේ අහවල් පුද්ගලයා තමයි වර්තමානයේ බුදුහාමුදුරුවෝ. මේ ආදි වශයෙන් අතීතයත් වර්තමානයත් ගලපනවා. ඒකට අපි කියනවා සමෝදානීය කියලා. ඊට පස්සේ ඒ කාලේ පරණ ජාතක කතාවල තිබුණ තවත් ලක්ෂණයක් වේයාකරණය කියලා. වේයාකරණය කියන්නේ ජාතක කතාවට මූලික වෙච්ච ගාථාව වචනයක් පාසා විස්තර කරන එක. ඒක වර්තමාන ජාතක කතාවලින් ගිලිහිලා ගිහිල්ලා ඔබෙන් අහන්න පුළුවන් ජාතක කතාවලින් ගිලිහි ගිය ලක්ෂණය කොබද්ද කියලා. ජාතක කතාවලින් ගිලිහි ගිය ලක්ෂණය තමයි වේයාකරණය. මෙන්න මේ ජාතක කතා මේ විදිහට තියෙන ජාතක කතා අපිට ලැබුණා මහින්දාගමනයෙන් පස්සේ. ඒ මුඛ පරම්පරාගතව එහෙම නැත්නම් කටින් කටපාඩමින් ඉදිරියට රැගෙන ආපු ජාතක කතා ලංකාවේදී ග්‍රන්ථාරූඪ වුණේ කවද්ද? මේ තියෙන්නේ ඒ විස්තරය. ජාතක කතා පළමුවට ග්‍රන්ථාරූඪ වුණේ අනුරාධපුර යුගයේ වළගම්බා රජ දවස මාතලේ අරුවිහාරයේ ගල්ලෙනක. ඒක මේ විදිහට ග්‍රන්ථාරූඪ කිරීමේදී ඒ ග්‍රන්ථාරූඪ කළේ කතුවරු තමයි වියතුන්ගෙන් සැදුම්ලත් කතුරු මණ්ඩලයක්. ඒකට නමක් දැම්මා හෙළටුවා කියලා. හෙළටුවා කියන්නේ සිංහලෙන් ලියූ අර්ථ කතා. ඊළඟට ඒ හෙළටුවා නැවත පාලි බසට නැගුණේ කවද්ද? ඒත් අනුරාධපුර යුගයේ අවසාන භාගයේදී ඒ කාලේ රජ වෙලා හිටිය මහසෙන් රජුරෝ ඒවා හෙළටුවා අටකතා බවට පරිවර්තනය කළේ බුද්ධඝෝෂ හාමුදුරුවෝ ඇතුළු අටුවාචාර්යන් වහන්සේලා විසින්. ඒකට ග්‍රන්ථ නාමය තමයි පාලි ජාතක අට කතා. ජාතක අට කතා. හෙළටුවා පාලියට පරිවර්තන වුණාම ඒවා පාලි ජාතක අට කතා. ඊළඟට මේ පාලි ජාතක අට කතා සිංහලයට නැගුණේ කුරුණෑගල යුගයේදී හතරවර පැරකුම්බා රජ දවස කතුරු මණ්ඩලයක් තමයි ග්‍රන්ථ නාමය 550 ජාතක පොත. මේ 550 ජාතක පොත සිංහලෙන් සංස්කරණය වෙලා අපාතට ආවට පස්සේ ජාතක කතා 550 කිව්වට 547යි පොතේ ඇතුළත් වෙලා තියෙන්නේ. ඒකේ පළවෙනි ජාතක කතාව තමයි අපන්නක ජාතක කතාව, අවසාන ජාතක කතාව වෙස්සන්තර. දැන් මේ කියන ජාතක කතා සිංහලයට නැගුණට පස්සේ ජාතක බානකවරු කියලා පිරිසක් බිහි වුණා. ජාතක බානකවරු කියලා කියන්නේ ජාතක කතා තාලෙට ලස්සනට මිහිරි ලෙස ගායනා කරන පරපුරක්, සංඝ පරපුරක්. ඒ අය තමයි ජාතක කතා දේශනා කරන්නේ. කාව්‍යාත්මකව දේශනා කරනවා. ඒ දේශනා කරන ජාතක කතා අහගෙන ඉන්නවා පන්සලේ බණමඩුවේ උපාසකම්මල සිල්ගත් ඇත්තෝ. මේවා අහගෙන ජාතක කතා තමන්ගේ ජීවිතය හරවත් කරගන්න. ජීවිතයට අවශ්‍ය කරන උපදෙස් රාශියක් මේ ජාතක කතා ඇතුලේ අන්තර්ගත වෙලා තියෙනවා. සෑම ජාතක කතාවකම ඉන්නවා බෝධිසත්ව චරිතය. ඒ බෝධිසත්ව චරිතය හැමදාම දිනනවා. ඇයි දිනන්නේ? බෝධිසත්ව චරිතය දිනන්නේ බෝධිසත්ව චරිතය තුළ තියෙන ගුණධර්ම නිසා. මොනවද? දුරදක්නා නුවණ, ස්ථානෝචිත ප්‍රඥාව, ඊගාවට ඉවසීම, ඊගාවට කාරුණික බව, මෛත්‍රිය, වැඩිහිටියන්ට සැලකීම. මෙන්න මේ වගේ විශාල ගුණ සමුදායක් බෝධිසත්ව චරිතය වටා තියෙනවා. ඒ නිසා බෝධිසත්ව චරිතය තුලින් පැහැදිලි වෙන ඒ ගුණධර්ම මිනිස්සුන්ගේ ජීවිතවලට අරගෙන මිනිස්සුන්ගේ ජීවිතය යහපත් කර ගැනීම තමයි ජාතක කතා වලින් කෙරෙච්ච යහපත් ක්‍රියාදාමය. ඒ නිසා ජාතක කතා මිනිස්සු අගය කරන්න පටන් ගත්තා. ජාතක කතා ගායනා කරන්න, අහන්න, ශ්‍රවණය කරන්න පටන් ගත්තා.
එහෙම ජාතක කතා සිංහලට පරිවර්තනය වුණාට පස්සේ ජාතක කතා ඇසුරු කරගෙන කවි ලියන අය කවි ලිව්වා. ගීත රචනා කරන අය ගීත රචනා කළා. විහාරස්ථානයේ බිත්තිවල චිත්‍ර ඇඳා. ඊගාවට නාට්‍ය නිර්මාණකරු නාට්‍ය හැදුවා. චිත්‍රපටිකරුවෝ චිත්‍රපටි හැදුවා. මේ ආදි වශයෙන් ජාතක කතා තුළින් සාහිත්‍යයට විශාල අමිල සේවයක් සිද්ධ වුණා. මේ ජාතක කතා අතර තියෙන දිගම ජාතක කතාව තමයි උම්මග්ග ජාතක කතාව. උම්මග්ගය කියන්නේ උමන් මාර්ගය. උමන් මාර්ගයේ පිළිබඳ කතාව උම්මග්ග ජාතක කතාව. ඒ නිසා මේ ජාතක කතා අතර තියෙන මේ උම්මග්ග ජාතකයෙන් කොටසක් ඇසුරින් තමයි අපේ සිංහල සාහිත්‍ය සංග්‍රහය පොතේ පළවෙනි පාඩම සකස් වෙන්නේ. අපි ඒ ජාතක කතාව පිළිබඳව අධ්‍යයනය කරලා අපි ගැන කතා කරමු.